My Friends. අයිබෝවන් ජයග්‍රාහී සන්දෑවක් ප්‍රාර්ථනා කරනවා My Friends. ඉතින් කොහමද අද මේ ගෙවන සන්දෑව වෙනස් ආකාරයකම ගෙවන්න අපි කල්තියා අද එන ආටිස්ලා කවුද කියලා පෙන්නුවා. ඉතින් කොහොමවත් කමන්නේ ජීවිතේ අපේ ඉන්න ඕන යාළුවෝ. ඒ යාළුවෝ සමහර වෙලාවට වාගේ ජීවිතේ ලස්සන කරනවා ඇති. තවත් සමහර වෙලාවට වා නොදන්නා තැනකට අරගෙන යනවා ඇති. මිතුදම් හැමදාමත් හදවත්වල තියාගෙන ඉන්න කලාකරුවන්ට අපි ආරාධනා කරනවා My Friends වැඩසටහනට. ඉතින් අද දවසේ එන්නේ කවුද කියලා කල්තියා ඔබට දැනුම් දුන්නත් මේ වෙලාවේ බලන්න ඇති අප පිටාව බලද්දී කවුරුත් නැද්ද ගියා. මාත් ඒ අසරණකම මේ මොහොතේ විඳින ආකාරය ඔබේ දැස්මානයට පේනවා ඇති. ඉතින් ආදරේ මගේ ජීවිතෙත් වෙනස්ම දවසක් අද My Friends එක්ක එකතු වෙන්න ශ්‍රී ලාංකික සියලු දෙනාටම විදේශ රටවල් වල YouTube හරහා අපිත් එක්ක එකතු වෙන සියලු දෙනාටම හදවතින්ම ලෙන්ගතුකමින් ආරාධනා කරනවා. කවුද අපි ඉස්සල්ලාම මේ පැත්තට කැඳවන්නේ? මාගේ හෘදේ පවා ඇඳ සිත්තම් ඔයා සලමසලා යනවා උඹරිපා. ආරාධනාව ටෂ්නි පෙරේරා එන්න වේදිකාවට. අයිබෝ කොහමද? හොඳයි. දැන් ඔයාගේ යාළුවෝ ටික අපි අඳුන්වලා දෙමුද මේ පැත්තට ගෙන්න ගමුද? ඔව්. අපටකින්න. ඊර වාර්තාගත සංගීත ප්‍රසංග ගන්න අපිට ගිහිලා කියලා මට පොඩි ආරංචියක් තියෙනවා. ඒක ගැන මම කතා කරන්න සූදානම්. ආරාධනා කරන්න ඔයාගේ හිතවතා සහ හිතවතියට. මගේ හිතවතා තමයි හරි එන්න හරි හර්ෂ්. හරි. හරි හර්ෂ්. සිහින් සිරුරක් ඇති හරි. right. අපි හිතවතිය පුබුදු. පුබුදු. කයිලන් ගියා ඉතින්. ඊළඟට ඈ සේම්. අක්කා නම් ගියෝගේ තමයි. එහෙමයි නේ. හරි. මෙයා බලන්න. Black American man කෙනෙක් වයි. Thank you. ඔය එතන නේද අද කලර් බැලන්ස් වෙන්න දාලා. කොහොමද දැන් තේරුම් ගත්ත කොහොමද ඒක? හරි මෙයා එන සුදානමක් වුණා ටස්නි ඈ. ප්‍රෝග්‍රෑම් එකට එද්දි. කොහමයි මෙයාගේ සියල්ල වෙනස් කරගත්තා. right. ඊළඟට මම ආරාධනා කරනවා මෙයා මගේ යාළුවෙක් කෙනවා. පාර දිගේ මේ පැත්තට එද්දි සලම සලනවා මේ පැත්තට එන්න. සප්නා පාදු. ආයිබෝ. ආයිබෝ. right කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා ඉතින්. අර දෙන්නට එන්න ගියා. හා එන්න ගියා. නංගි වගේ. බලන්න මට කැමරාවට එන්න. එන්න. ඔලි. ඔලි. මෙයා ඔලි. අර එයා බානුක. බානුක එන්න බානුක. හෙල්ප් එක දෙනවා වැඩි ලස්සනට කරගෙන. ඊගාට. ටස්නි. සියලු දෙනාටම ආයුබෝවන් My Friends ආරම්භ කරන්නයි සූදානම. හදවතින් ආරාධනා කරනවා ඔබට නියමිත අසුන් වල අසුන් ගන්න. මේ පැත්තෙන් සප්නා ටස්නි right. ඔය දෙන්න කලින් දන්නවද? අම්බලා දිනව? කවුද මොන දෙන්න? මෙයයි නෑනේ. මම දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා. හම්බෙලා නැහැ. හරි. ඉතින් මට අඳුරලා දෙන්නකෝ. මෙයාව හම්බෙන්නේ කොහමද අපේ හැරිව? හරි මට හම්බ වෙන්නේ ඔයාගේ මාර්ගයෙන් තමයි ඉතින්. මේ අපේ ශ්‍රී FM එකේ ජින්ගල් එක තමයි මට හැරිව හම්බ වෙන්නේ. හරි සාමාන්‍යයෙන් මේ ඔය විදිහට ඉන්න කැමති නෑ දඟලලා කරලා ඉන්න කැමති. කොහොමද මම ඔයා ගැන කතා කරන්න? මොනවද මේ දවස්වල විස්තර ඔයාගේ සංගීත වැඩකට? මේ දවස්වල මියුසික් ඇකඩමි එකක් තියෙනවා මට. ඉතින් ඒක වැඩ කටයුතු කරන් යනවා මේ ටිකේ. මෙතන ඉන්න ඔක්කොම මෙයාලා හැම මේ රංගනේ නෙමෙයි එන්න තිබ්බේ. මෙයාලා ඇවිල්ලා මෙයාලා රඟපාලා මෙයාලා සින්දු කියන්න තිබේ. ඒතරක් කියාවක් තියෙනවා යාළු දෙනා මතක් ගන්නවට. මෙයා ඔලි. ඔලි. අරයා බානුක. මෙයාව හම්බෙන්නේ කමර්ෂල් එකකින්. ටීවී කමර්ෂල් එකකින් මම හිතන්නේ මගේ 3 වෙනි කමර්ෂල් එකේ. අරයව නම් අපේ පැත්තේ. යාළුවන්ට එහෙම කියන්න හොඳ නැහැ ඔලි. ඔය මම කියපු කතාව ටික කියන්න හොඳ නේද? මෙයාත් අර වගේ වැඩ කරන්න හොඳ නැහැ නේ? මොකන්ද? හරි. My Friends ආරාධනාව ටස්නි පෙරේරාට සලබ සලන්න අටන්න ඕනේ මං. මොකද කරන්නේ? right ටස්නි ගායනා කරමු. සම්සාර නිවිනම් තෝඩු දමා යනවා ඔමලි පපා සුලවා උකුල මෙමා
ක්‍රීඩාවල හිතවතුන්. දෙන්න බලන්න ආශිර්වාද. රැට කෑම අරන් දෙනවා කියලා මෙලෝ එක්කන් ආවේ. දෙන්න. අපිට නැත්තම් නෑ. හරි. වා බ්‍රෑන්ඩ් එකක් වුණා සලඹසලා. අපිට සන්තෝෂයි. දැන් ලංකාවේ කාර්යබහුලම ගායිකාවක් කියලා දෙනවා. ඊයේ මම හිතන්නේ වාර්තාගත ෂෝස් ප්‍රමාණයක් හම්බුණා කව කරගන්න බැරි වුණා. කියන්නේ. ඩ්‍රයිවර් නෑ. ඒ නෑ. ඩ්‍රයිවර් ඉතින් ඔයගේ යාළුවානේ. මෙහෙමයි අයියා ඇත්තටම සතුටු වෙන්න ඕනේ. මොකද ඔයා සම්බන්ධයි. ඉතින් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේක තමයි මගේ පළවෙනි වතාව මම අයියත් එක්ක මෙහෙම එකට ඉඳගෙන ටීවී ප්‍රෝග්‍රෑම් එකක කතා කරන. ඉතින් මේ වගේ ගීතයක් මට කළා දුන්නට ඔයාට සහ සඳරුවන්ට දැනටම ස්තුතියි. ඇත්තටම හරියම කියන්නේ ප්‍රේක්ෂක ගොඩක් ආදරය කරපු ගීතයක්. ඉතින් ඔයාත් මට ගොඩාක් කම්ප්ලිමන්ට්ස් දීලා තියෙනවා. ඉතින් ස්තුතිවන්ත වෙනවා හැමෝටම මේ ගීතේ මෙච්චර ඉදිරියට උස්සලා තිබ්බට සහ මේ අයිතිකාරය තමයි මේ. ඉතින් ඔප්පෝ එළියලා දෙන්නේ. කිසිම උදව්වක් නැතුව කිසිම දෙයක් නැතුව ඇත්තටම කිසිම මුදලක් අරගන්නේ නැතුව අයියා එයාගේ යාළුකමට සහ ඒ හිතවත්කමට මාර ස්පොට් එකක් දුන්නා සහ දෙනවා ඉදිරියට. මෙතුමිය. අම්මා ආ. ඇයි සර්ණාගේ පාර දිගෙන් තමයි ඉදිරියට එන්නේ අපි මතක් කරමු වගේ ලංකාවේ වැඩිම පිරිස YouTube ඒ වගේම ස්වර්ණවාහිනිය බලනවා ඊගෙන පොඩ මතක් කරමු ඒ කියන්නේ මම මුලින්ම ස්වර්ණවාහිනියට එකතු වෙන්නේ ස්වර්ණ කුමරිය කියන වැඩසටහනෙන්. ඉතින් ස්වර්ණ කුමරිය කියන්නේ අවුරුදු කුමාරියක් විදිහට යන්න මම ඉස්සෙල්ලම කියන්නේ අයදුම් කරත් ස්වර්ණවාහිනියට විතරයි. ඉතින් ඒකෙන් chance එක ආවා. ගිහිල්ලා අන්තිම 15 දෙනාට ආවා. හැබැයි මට ප්ලේස් එකක් නම් ගන්න බැරි වුණා. 15 දෙනාට විතරයි ආවේ. ඉතින් ඊට පස්සේ මෙහෙම අලුත් ඩ්‍රාමා එකකට කට්ටියව සිලෙක්ට් කරනවා කියලා 15 දෙනාගෙන් ෆොටෝස් සිල්ලුවා. ඉතින් එතනින් තමයි මාව සිලෙක්ට් වෙන්නේ. ඉතින් අපේ චාමරයියා ප්‍රොඩියුසර් අපේ එකේ ඒ වගේම ශිව ගුරුනාදන් සර් ඩිරෙක්ටර් සද්දා මංගල සර් රයිටර්. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තමයි මාව සිලෙක්ට් කරේ. ඒ හින්දා තමයි ඉතින් මම අද මෙතන ඉන්නේ. හරි බඩගිනිද? කන්න දෙනකෝ. ඔව් දෙනවා කිව්වනේ. අය වත් දෙනකෝ. මම කන්න දෙනකෝ. ඒ සගයගේ කන්න. දැන් ඔයා මම දැක්කා. අපි මම අඳුර ගන්නවා. ඒ ගැන කතා කරමු. සින්දුර අවස්ථාව. පොඩ්ඩක් ඉන්න. වැරදි. මේ පැත්ත. මට අර මම දැක්කුණ එක ඒ කාලේ නම් ප්‍රශ්න. හරි රෙඩි වැඩි ඉන්නේ මට. ඔව් ඒකනේ. දැන් ආයි ඊලෝට් එක.
දෙන්නම තනියට. කියන්න ඔය තුන් දෙනා යාළුකම් කොහොමද? යාළුකම හම්බෙන්නේ කොහොමද? ඔව් මෙයාව මං කිව්ව කමර්ෂල් එකකදී හම්බුනේ. එයා අපේ සැට්ටේ එක ගමේ එහෙම. මෙයාව හම්බෙලා දැන් අවුරුදු කීය? දෙකට වැඩි. 3ක් විතර වගේ. අරයව නම් හම්බෙලා අවුරුද්දක්. ඒ වගේ. මේ කාලේ නේ. රයිට් අපි බුදු මොනවද ඉතින් අනාගත බලාපොරොත්තු ගායිකාවක් ඉන්නද රංගපාන්නද වගේ සංගීත ගමනේ ඉස්සරහට යන්න ඕනවා කියන බලාපොරොත්තු අපිට කියන්නේ විශ්වද්ද ඉන්නවා. කාර්ලා නැහැ වම ගොඩේ ඉන්නවා. කියන්නේ දැන් ඇකඩමික කරන් යනවා. ඉතින් ඒකට තමයි ගොඩක්ම විසි වෙලා තියෙන මේ ඉතින් ඒ අතර දැන් සෝන් එකක් නම් කරන්න දීලා තියෙන්නේ. එතකොට මම රංග දිස්සසේකට එතකොට දිනේෂ් වෙනගේටයි දීලා තියෙන්නේ. එදෙන කියන්නේ ඒක ඉස්සරහට එයි. ඒවා තමයි ඉස්සරහට ඉතින් මියුසික් පැත්තේම තමයි යන්න බලාපොරොත්තු. වාට වාගේ කාමුදේ ටස්ටිට දෙන්න තිබ්බ අර සලම සලාලේ තෝඩු තමා කියලා. මේ රාශි. නෑ හරි. කියන්නේ ඩස්ප පතුරුක. අයියෝ ඉච්චර මේ. ඔය ගානින් ඔය කියන වැඩි කරන්න කැමති කෙනෙක් නේ. ඒ කියන්නේ අඟාඩු ගන්න අකමැතිනේ. සමහර අය කියනවා මේ ගෙට්ටු වෙන්න එපා කියලා. නමුත් අම්මා කැමති ගෙට්ටු වෙනවා. දැන් ෆෑන් බේස් එකේ ඉන්න අය කියනවා මේ කනවා නම් ගිසි. එහෙනම් ඔයා ඔය ගන්න ඉන්නේ කොහොමද? ඔයා හැම වෙලේම කනවා. අම්මා කන්න එපා. අම්මා කෙට්ටු වෙන්න කියන්නේ. ජීවන වේද මඩු කරන්නේ. ඒකත් ඒක. මේ කාලේ කොහොමද? ඔය දෙන්න අඳුරන්නේ කොහොමද මේ? කොහොම යාළුවෝ බලන්නේ ඇති අපි. මෙයාද? ඔව්. මියුසික් වීඩියෝ එක. අපි දෙන්න හිටිය මියුසික් වීඩියෝ එකෙන් තමයි මෙයා වන්දිනේ. මෙයා පොඩි රැප් කැලක් පුළුවන්නවා රැපර්නේ නේ. පොඩ කියන්න රාගිනියේ සින්දුව කියපු මේ හැරි මල්ලේ තමයි ඉන්නේ අද. මයික් එක ගන්නද? මයි ප්‍රෙස් බලන අයට ඉතින් අද අපි ආරාධනා කරේ අපේ ටස්ටිට සබ්නට මට තවත් දේවල් කතා කරන්න තියෙනවා රෙඩි වෙන්න ඉතින්. මම රෙඩි. එයා රෙඩි මයික්ස් රෙඩි නෑ තාම. මේක. රයිට්. අගන බලන්න. ඉස්පාතුමා කියලා ගන්න. Thank you. අපිට වෙලාව හරි. ඕකේ බීට්ස් මුකුත් එපා. මේක මේ දවස් එක ට්‍රෙන්ඩින්. දින රැප් එකක් මගේ. යෝ නැගිටලා කියන්න ඕන මේකට තව අනන්‍යතාවය මේ දවස් එක ට්‍රෙන්ඩින් තියෙන මේක. මේක ලිව්වේ ඔයා වගේම අයියා කෙනෙක්. මේ සෝන් එක ඔරිජිනල් එක ලිව්වේ රැප් එක ලිව්වේ මගේ යාළුවා ආචාර්ය යසින් ආදරේ මතක් කරන චරිතය. රයිට් බලන් ඉන්න වද මගේ ඇස් රතු වෙන තුරු අග මුල හෙව්ව තැන කොතැනද වරදුණු කියන පදයට මම නටවනු බොරු අලෙට වංචාකාරිට නෑ ගරු නුඹ දැම්ම මායම් වලට මගේ හිත දවසින් දවස සායම් වෙනව නගේ අපේ ආදරයට ඇස් වහ වැදිලා වගේ ටික සායම් දිය වෙලා ගියපු රංගේ thank you යාළුවා ඉතින් my friends රයිට් ඉතින් අපි thank you ඉතින් අපි අද දවසේ my friends වැඩසටහනේ මම කිව්වා තව තියෙනවා එක එක කතා කරන්න අන්සතු ගීතය ගායනා කරන්න මේ හැඩි දැඩි රටට අනාගතේ රටට බරක් නැති රැප් ප්‍රොජෙක්ට් ඇඟෙන් සහ හඬින් hina වෙනවා මම ආරාධනා කරනවා සප්නා ඔබ තනියෙන් මේ වේදිකාව ඉදිරියට ඇවිල්ලා මෙතුමාට ජවය දෙන්න කියලා
ආදරෙන් තින්දනවා සප්නා ආදරෙන් බලලා බයගෝ යනවා සප්නා කොයි වෙලාවෙද යන්නේ කියන්නේ අපිට තව කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් අපි my friends පළමු බ්‍රේක් එක අරගෙන ආයෙසරක් හමු වෙමු. My friends. බ්‍රේක් එකෙන් පස්සේ නැවසරක් my friends වැඩසටහනත් එක්ක එකතු වෙනවා. අපේ අශ්නි පෙරේරා ඉන්නවා. සප්නා පාදුක්ක ඉන්නවා. සිතාර කැලලකුත් තියෙනවා. අයියෝ කෑවනේ. නේ මම ඇත්තටම අද දන්නේ පාදුක්ක කැලල. ඔච්චර ලස්සන නම ධම්ම දාලා තියෙනවා. සිතාරා කපලා තියෙන්නේ. දැන් සිතාර අපිට කියන්න මේ සින්දුව දවස් කීයක් පාඩම් කරාද? සින්දුව දවස් 3ක් විතර බැලුවා. තාමත් බෑ හැබැයි. උදේ වචන ටික කටපාඩම් කරගන්නවා. ඉතින් හැරි මහත්තයා මේ ඉස්කෝලේ සිදුවීමක් තියෙනවනේ සර් කෙනෙක්. ඒක පොඩ්ඩක් මතක් කරමු. ඔයාට කවුද කිව්වේ කියන්නේ? මේ ආරංචින ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්නත් බෑ. මගේ හොඳම يعني මට හොඳම යාළුවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගර්ල් කෙනෙක් අනිත් එක්කෙනා බෝයි කෙනෙක්. අරුණ. දවස් මම ඉස්කෝලේ ගිහ පළවෙනි දවසේ පළවෙනි සතියේ දෙවෙනි දවසේ වගේ. ඉතින් මම දන්නේ නැහැ. සර්ලා කවුරුත් දන්නේ නැහැ. සර් මේක අහන් ඉන්නවා අනේ සෝරි සර් මේ. එතරම් මේ මම නැස තරහන එකක් නැහැ කියලා මම හිතනවා. කියන්නනේ. ජයි ඉතින් බෑනේ අයි ගැහුවොත් පාරදී හම්බෙලා. සර් අනේ හරිම ආදරේ මං සර්ට රයිට් මේකේ කතාව. මම පන්තියේ වාඩිලා ඉන්නවා අවිල්ලා. මට අරුණ ළඟට ගල්ලා කියනවා මේ මචං පළගැටියෝ කියලා අයියෙන් කෑ ගහපන්. පළගැටියෝ කියලා අයියෙන් කෑ ගහන්න කිව්වා. මං ඉතින් හොඳටම ලෙවල් අප් කළාම පළගැටියෝ කියලා කෑ ගැහුවා. මොකද්ද කිව්වේ කියලා ගැහුවා අයියේ මට.
තාම මතකයි ගහපු ෂොට් ටික සර්ට. සර්ගේ නම පළඟ සිංහ. ඉතින් මේ කීපු නික්නේම් එක කියලා ගුටි ගාව. ඉතින් ඒක මගේ ජීවිතේ අමතකම නොවන සිදුවීමක් මට ඉස්කෝලේ වෙච්ච. ඒ වගේ සන්තෝෂයක් තියෙනනේ. රයිට් මැච් බලන්න ගියේ නැද්ද දෙන්න? අපි ගියානේ මැච් එකක් බලන්න. ගියා. මොකද උනේ? හැබැයි කවුද කින්ද මන් අයියේ වාහනේ බැස්සා. ස්ටේඩියම් එක ඇතුළට යනකම් මැච් එක ඉවර වෙනකම්ම කාත් එක්කද ගියේ මුකුත් හොයන්න බෑ. ඇස් දෙක විතරයි පේන්නේ. මෙහෙම වහගත්තා. මං ගුවා හතරයි අපුඩි ගහන්න ගියද මෙහෙම බලනවා. මෙහෙම ගහනවා. එච්චරමයි මැච් එක ඉවර වෙනකම්. ඊට පස්සේ ආපහු එළියට ඇවිල්ලා මහානේ නැගකට පස්සේ තමයි සප්න කියලා දන්නේ. අපි දෙන්න ගියා. දිගෙන් මුණ දෙන්න ලැජ්ජයි. මිනිස්සු වැඩි. මල්ලි ආද වාහනේ ළඟේ. මෙයාත් එක්ක වාහනයක මෙයාත් එක්ක යද්දි වාහනේ එලවන්න එපා බැරි වෙලා තැප්පුණා. මෙයා මොකද කරන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් මොකක් කරේ කරදරයක් වුණාම මිනිස්සෙක් ඉන්නවනේ. දැන් මේ ළඟදී හැරියේ ළඟදී ෂූටින් ගිහිල්ලා ඩ්‍රොප් කරන්න ගිහිල්ලා. වාහනේ චුට්ටක් වැදිලා පොඩි ඇක්සිඩන්ට් එකක්. දැන් අපි ඉන්නවනේ කරදරයක් වුණාම සප්න බෑග් එක ගත්තා ටැක්සියක් දාගත්තා ගියා. වාහනේට මොකද උනේ ඩ්‍රයිවර් කෝ මොකුත් බෑ. බෑග් එක ගත්තා ගියා. මාරු හැබැයි. කතාව ඇත්තද? එහෙනම් බලාපොරොත්තුෙන් ඇත්තම සිදුවක් කියන්න ඕනම කියලා ඉල්ලුවා. හරිද? ඒ වට ටස්නි ජජ් කරන්න හොඳේ මේ දහන ආරාධනා කරනවා. මේ කට්ටිය අද ඔක්කොම බූට්ස් ඉඳ තෝරගෙන තියෙන්නේ. දුකෙන් ඉන්නේ අපි. දුකින් ඉන්නේ. අපි දුකෙන් ඉන්නේ. මැරෙන කියලා ප්‍රශ්නයක්. නිෂ්පාදකතුමා සෝදානන්ද මෙයාගේ ගීතේ සඳහා අවස්ථාව දෙන්න. හරි පටන් ගන්න.
ස්තුතියි. යා බාත්. මේක බලන් ඉන්නවද දන්නේ නැහැ නේද? ඒකනේ. ඉතින් යා මේ බලන් හිටන් සතුටුයි. හොඳයි හඬ. මොකද හිතෙන්නේ ටස්? ලස්සනයි. සිංගර් එන්න ගියෝ. ටස්නේ ඕනවලු කියනවා. එතන වෙන මොකක් කර සීන් එකක් තිබුණා මේ. ඔව් අපි දෙන්නත් කතා වුණේ. මාර ෆීල් සිං කරේ. ඒම ඉමෝෂනල් රියල් එක තමයි ඉමෝෂනල් සීන් කරේ නේ. මතකයක් එක්කද කිව්වේ ඒක. සීල දෙනාම ඒ වගේ නේ. ඔය වගේ එකක්. හරිනේ අපි දෙන්න කතා වුණා. මේවල් එහෙම වුණාම සින්දු ඇදගෙන යන්න පුළුවන්. හරි හරි. ඉතින් ටස්නේ මෙයාගේ හරිද? මෙයාගේ පුතා කරන දේවල් වගේ කාරුඩ නැගලා ටස්නේ කියන්න. නෑ ඉතින් එයා දැන් කාරුට කියනවා දැන් සීන්ස් ගොඩක් තියෙන මොන කාරකද? කාර් එක නේ. ශ්‍රී ලංකාරකේද? නෑ නෑ ඇත්ත කාරේ. ඇත්ත කාරෝ ඒ husband දන්නේ නැහැ උඩ. ඔව් ඉතින් මෙයා නගිනවා මේ හස්බන්ඩ් දන්නේ නැහැ උඩ හස්බන්ඩ් පිටිපස්සට ගන්නවා වාහනේ ඉස්සරහට පස්සට ගන්නවා. ඉතින් ළමයා දකින්නේ අපි ඉතින් අපි කෑ ගහනවා ළමයා උඩ කියලා. ඒ වගේ හරි මේ කියන්නේ හරි ඩේන්ජරස් වැඩ කරනවා. දැන් අද අපි දැන් ඊයේ ෂෝ එකට ගිහිල්ලා අපි එනකොට අම්මලට බාර දීලා යන්නේ බබාව ඉතින් අද අපි ඇවිල්ලා බලනකොට එක කාර් එකක මේ බැටරි බැහැලා හොඳටම බලද්දි මෙයා ඇරලා වහලා දොර වැහිලා නැහැ හරියට. ඔව්. මේ මම දැන් මේ වැඩසටහන කරගෙන යනතර පුබුදුත් එක පොඩක් කතා කරගෙන ඉන්න ඕන. දැන් පුබුදුව තනි කරන්න බෑ මම. තේරෙනවද? අංගෙ කතා කරමු. නෑ බලන් ඉන්නේ. බලන් ඉන්න මොනවද අහන්නේ? කොහොමද කියන්න පවුලේ විස්තර ටිකක් කියමු අපිට. පවුලේ අම්මයි තාත්තයි නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් චුටි නංගිත් මියුසික් කරනවා. ලොකු නංගි නම් කරන්නේ නැහැ. එතකොට එයාලත් ඔක්කොම කෙනෙක් ගොඩක් මුළු ෆැමිලි එක මියුසික් එකම තමයි මගේ අත්තත් එහෙමයි. එයාත් නේවි බෑන්ඩ් එකේ ඉස්සර සිංගර්. ඉතින් සංගීත ෆැමිලි එකක් තමයි අපේ ෆැමිලි. හොඳයි. යාගේ අහන්න මම තාම පුදුම කරන්න අවදි කරන්නේ නැහැ හරිද? ටස්ටි කියන්න ඔයාට දැන් සාමාන්‍ය ටස්ටිට යාළුවෝ අඩුයි මම දකින්න විදිහට. ඉස්කෝලේ යන කාලේ යාළුවෝ හිටියද? වඩා යාළුවෝ එපා වෙලා දෙන්නේ. ඉස්කෝලේ යන කාලේ යාළුවෝ හිටියා 3 දෙනෙක් 4 දෙනෙක් වගේ. ඉතින් ඒ හොඳම යාළුවෝ ටික. ඉතින් සදාම් පහසලෙත් මගේ හොඳම යාළුවෙක් හිටියා. එක්කෙනා මම අතර වැඩි ගොඩක් යාළුවෝ ආශ්‍රය කරන්නේ නෑ නෙවෙයි. එහෙම ආශ්‍රය කරන්න බෑ මට. ඉතින් මටම සෙට් වෙන්න ඕනේ. ඉතින් යාළුවෝ නම් එපා වෙලා නැහැ. නමුත් ආශ්‍රය කරන්න බයයි. අනේ මම. යාළුවෝ ඉන්නවද නැත්නම් මේ දෙන්න විතරද? ලොරියක් විතර පෙරේට අරගෙන නෑ යාළුවෝ මටත් ඒ කියන්නේ බොහොම පොඩ්ඩයි කියන්නේ ගැන්නොත් 5ක් 6ක් වගේ තමයි ඉන්නේ. කරයි ඉතින් ගොඩක් යාළුවෝ සමහර මම දැකලා තියෙනවා මේ තරු ඒ කියන්නේ රඟපාන අපි මේ රංගන ශිල්පිනිය ගොඩාක් අයට අම්මා එක්ක ෂූට් වලට යන්නේ මුල් කාලේ. මේ ඔයාගෙත් අම්මා හැමතැනට වෙනවනේ ඒක දිගටම එනවා. දිගටම එනවා. සමහර තැන් තියෙනවා අර නොවැළක් ක්‍රිය හැකි හේතුවක් මත නොගියොත් තමයි. නැත්තම් ගොඩක් වෙලාවට යනවා. ගාන හම්බුනා. ඇත්ත නේද? ඒක ඇත්ත. ටස්ටි දැන් මේවා යද දැන් මෙයාට එහෙම දැන් මෙයාට මේ මොකක් හරි වැඩ කරගෙන ඉන්න ගිහම ගානත් ඔක්කොම කතා කරලා ඉවරලා මේ අන්තිමෝතේ මේ අයියා අම්මා එක්කන් යන්න මේ ඕනේ එහෙනම් වෙන කෙනෙක් දාන්න වෙයි වගේ නෑ අයියේ අම්මා කමන්නේ නෑ කිව්වා. අම්මෝ ඒක බලන්න. අම්මා ඇවිල්ලා ඉන්නේ නැත්තම එහෙම තමයි නේ අම්මලාගේ රැකවරණ ඕනේ නේ මල්ලි. මොකද ඉතින් අම්මගේ? සම්මලේ අම්මයි. වාගේ අම්මගේ. අම්මත් ඉතින් දැන් මමත් අයියේ අතරම මේ සිංගරන් යද්දී ෂුටින් වලට එහෙම යද්දී අපේ අම්මත් එනවා මගෙත් එක්ක. ඒ කියන්නේ කොච්චර ලොකු වුණත් ඇවිල්ලා ඉන්නවා. එන්න එපා කිව්වත් එනවා. ඇවිල්ලා වැඩි වෙන එක. ලස්සනයි. ඇවිල්ලා මේක මතක. මෙයාගේද? ටස්ටි. ඔයා කතා කර. ඔයාලා ලොකු හයියක් පවුලේ දිනවනේ. ඒවා යන ගමනට. යාළුවගේ තමයි නේද පවුලේ කට්ටියත් නේ. අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම ඉතින් මගේ හස්බන්ඩ් තමයි හැම දෙයකම පෙරමුණ අරන් ඉන්නේ. ඉතින් එයාව පැත්තකින් ඉතින් මොකද එයා කැමති නෑ එයා ගැන කතා කරන්න. ඉතින් ගොඩක් මට හයියක් වෙලා ඉන්නේ මගේ දෙමාපියෝ පාර්ශ්ව දෙකේම. එයා හස්බන්ඩ්ගේ සහ මගේ ආච්චි වාදරේ මතක් කරන්න මොකද ඇය තමයි සෑහෙන ලොකුම බර දරන්නේ බබා පිළිබඳව. ඉතින් සහ හැමෝම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඇත්තටම ලොකු ශක්තියක් ඒගොල්ලන්
අපිට කියන්න දැන් මේ හැරි ඇවිල්ලා ටස්නිව දැකලා නිකන් අර සමහර මිනිස්සු අගේ කරන්නේ නැහනේ. හැරි ඇවිල්ලා ෆොටෝ එකක් අරගෙන මං වාගේ සින්දු වලට ආසයි කියලා එහෙම වුණානේ. ඔයා ටස්නි ගැන මොකද හිතෙන්නේ? රශ්නි අක්කා ගැන හිතෙන්නේ ඇත්තරම ඉතින් මාන ටැලන්ට් එකක් තියෙන සිංගර් කෙනෙක්. මම ආසයි එයා වේරියේට් කරන විදියට සහ ප්‍රසන් කරන විදියට ලයිව් සිංගින් වල හතාක යෝදේ මම දකිනවා. අනේ. ඇත්තටම මම හරි ආසයි රශ්නියකට thank you. මම මේක ඇහුවට කමන්නේ. ඔයා සිංගල්ද? ඕ සී ප්‍රශ්නයක් නෑ ඕන දක කියන්න පුළුවන්. බය කරලා හරි යාළු කරගන්න බෑ මල්ලේ. එහෙම තමයි දැන් කරගන්න වෙන්නේ. අද try කරා හරි කියන. සින්දුවෙන් ගේම ගන්න. දුවන්න ඇදුව. අද සප්ලා දාන්න ඕන ලකුටි ඔක්කොම දාගෙන යන්න. සුබ පැතු. thank you so much. එනයිනේ. ඇදිලා දෙන්නටම බෑ අර කලින් වුණා වගේ සීන් එක දෙන්නම බණී ඔව්. එක්කෙනෙක්ට අන්තිමට. අපි යන්න හදන්නේ දුවනවා. හින්දි සින්දුවකට. නිහඬව ඉන්න පුබුදු. ඔයා පුබුදුවන්න යන්නේ මම. අපේ සංගීත කණ්ඩායමේ සහෝදර ටික. ඔයාලත් මතක් කරන්න ඕන.
වන්ඩර්ෆුල් ආ. නෝද. මොකද හිතෙන්නේ ටස්ටි? එමයි හරි අමාරු හිතේ කැලලක් කියාගන්න වරද මේ නිෂ්පාදකතුමා පොඩ්ඩක් දෙන්න මේ මෙයාත් වැඩ දාන මේ චූටි කොටසක් ශාරුඛ් ખાન ඇක්ට් කරන මේ ෆිල්ම් පාට චූටි කොටසක් කියන්නේ චූටි කොටසක් මේ දවස්වල අවසාන ආසම මයික් එකේ මයික් එක පරි කොටසක් En esta noche la vida es completa. En este segundo la vida es virita. हमें तो लूट लिया मिलके इश्क वालों ने बहुत ही तंग किया अब तक इन ख्यालों ने नशा चढ़ा जो शही फिर का उतार फिर का है बेशरम रंग कहा देगा दुनिया वालों ने සප්නා කැමතිද අභියෝගේ බාර ගන්න? මොකක්ද දෙකේ? හින්දි සින්දු කැල්ල. මාව මෙරි මහල්. අම්මෝ ඒ වැත්තර වඩා. මේ තා හොඳම යාළුවෝ. නෑ නෑ හින්දි සින්දු කිය. ඔව් මාර ලස්සනට සෙන්දු කියන ඔයා වෙන්න මාත්‍යට. හරි එතකොට හැරි සහෝදරයා වා රාගිනී සින්දුවෙන් එළියට එනවා. වාගේ ඉස්සරහා ගමන මොන වගේද රැප් ආටිස්ට් කෙනෙක් විදිහට දෙන්නේ දැන් ඉස්සල්ලා වා කියපු සින්දු අපිට ඔයාගේ ස්ටයිල් එක නෙවෙයි ඊට 6/8 සිං කරනවා වාගේ ඉස්සරහට මොකද්ද වාගේ බලාපොරොත්තු ඔව් මගේ ටර්නින් පොයින්ට් එක රාගිනියේ ඇත්තටම ඒකෙන් පස්සේ දැන් මේ වෙනකොට සෑහෙන රැප් ෆීචරින් කරලා තියෙනවා මිනිස්සු කියන්නේ ගොඩක් මගේ ෆෑන් බේස් එක මාව ඇක්සෙප්ට් කරලා තියෙනවා අර රැප් ආටිස්ට් කෙනෙක් විදිහට හැබැයි මම ඕගොල්ලන්ගෙන් අර ඉල්ලන්න කැමතියි මේ මම රැප් ආටිස්ට් කෙනෙක් විදිහට ඇක්සෙප්ට් කරන්න එපා මම සිංගර් කෙනෙක් කියලා හිතන්න මට ටිකක් සිං කරන්න පුළුවන් මම ෂේප් එකේ සිං කරනවා ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්කම මරු ඇත්තටම මම ආස මෙයා දැන් කිව්වනේ මේ අපේ අන්සතු මම මෙයාගේ ආසන්නේ ඒකට හරි කාම් සොන්ග්ස් කියන්නේ හරිම කියන්නේ අපේ ඇඟට දැනෙනවානේ thank you so much තාමත් හැඟුම්බර වෙලා ඉන්න මට නිකන් දැන් අද දවස මේමයි දැන් මේ වෙලාවේ තවත් හැඟුම්බර නොවි අපි බ්‍රේක් එකට ගිහලා නැවසර කවමු ඒත් හැඟුම්බර වෙද්දා My friends වැඩසටහනත් එක්ක එකතුලා ඉන්නේ. ඉතින් අද දවසේ අපේ ටස්නි පෙරේරාට ආරාධනා කරා. එයාගේ යාළුවෝ ඉන්නවා. හැරි හරිෂ්, ඒ වගේම පුබුදු, ඒ වගේම සප්නා පොඩ්ඩක් අමතකුණා අනිත් දෙන්න නම් දෙක පොඩ ඔලි බාන්. දැන් සප්නා සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතේ අමතක කරන්න බැරි තැන්වල යාළුවෝ හැලෙනවා. තේරෙනවද? කාට එහෙම ඉන්නවද? කවුරු හරි යාළුවෙක් මෙයා දැන් මගෙන් දුරස් වෙලා කියලා එහෙම හැඟීමක් තියෙනවා. නැත්නම් කවුරු හරි යාළුවෙක් මෙයා මගේ යාළුවෙක් වුණා නම් හොඳයි කියලා එහෙම තැනක ඉන්නවා. දුරස් වෙච්ච යාළුවෝ කියන්නේ මගේ යාළුවෝ එක යාළුවෙක් කියන්නේ මගෙන් ළඟින්ම හිටිය යාළුවෙක් දැන් දුබායි ඉන්නේ. ඉතින් ආයි කවදාවත් දකින්න හම්බෙයිද දන්නේ නැහැ. එයා තමයි දුරස් වෙච්ච එකම යාළුවා. අනිත් අය නෑ. ෆීල්ඩ් එකේ නෑ. මේ ෆීල්ඩ් එකෙන් පිට එක්කෙනෙක්. නොහිතපු වෙලාවක ඉතින් ගියා කියන්නේ හිතුවේ නැහැ යයි කියලා. ඉතින් කොහොමද මට යන්නත් මාසයකට කලින් වගේ කිව්වේ. ඉතින් යාර දැන් සතුටු ඇති ඔයා මිනිස්සු දන්න කෙනෙක් ප්‍රසිද්ධ වෙලා ඉන්න. මොකද කියන්නේ? එයා කතා කරනවා තාම. කතා කරන්න ඇති අර ඒ වැඩත් එක්ක ඉතින් බිසි රටක ඉද්දි අර අපි වගේ මේ ෆන් එකේ ඉන්න බෑනේ ඉතින් හැම වෙලේම වැඩ. ඉඳලා හිටලා කතා කරනවා. ඉතින් නම රොෂෙල්. ඉතින් රොෂෙල් මතක් කරන්න ඕනේ. බලනවා නම් මේක. ටස්නි. දුරස් වෙච්ච යාළුවෝ ගැන ඔයාට මොකද හිතෙන්නේ? නෑ එහෙම කියන්නේ දුරස් වෙච්ච යාළුවෝ කියලා ඉතින් ගිහිල්ලා ඉවරයි. ඉතින් මම එහෙම දුක් වෙන්නේ නැහැ. ඉතින් සමනේ ඇත්තම කිව්වොත් හොඳම යාළුකමක් තිබුණොත් දුරස් වෙන්නේ නැහැ. ඉතින් රටකට ගියතරේ අර හදවතින්
එකතු වෙනවනේ කොහොමත් රටකට හෝ කොහේ ගියත් අපි එකට හදවතින් කතා කරනවා කෝල් කරනවා ඒක තමයි ඉතින් යාළුකම කියන්නේ. ඉතින් නමුත් අර එහෙම ලොකු බැඳීමක් මට එහෙම තිබිලා නෑ අයියා. නමුත් මේ මෑතකදී ඇත්තටම මතක් කරන්න ඕනේ චතු. ඉතින් චතු ඇත්තටම මට හරියට බැඳිච්ච යාළුවෙක්. හැම වෙලේම මට කෝල් කරනවා මොකද කරන්නේ? චතු රාජපක්ෂ. ඔව් චතු රාජපක්ෂ. ඉතින් ආදරේ යාම මතක් කරන්න ඕනේ. මට ඇත්තටම හදවතට දැනෙච්ච යාළුවෙක්. ඔව්. මෙයාට කවුරු හරි යාළුවෙක් එකතු වුණාම එයා අයින් වෙන්නේ නැහනේ. මෙයා අයින් වෙන්න හදුවා දෙකට එළිය දෙනවා. ඔව්. කියන්න. මං ගැනද කිව්වේ? අයියෝ එහෙම එකක් තියෙනවා අක්කා ගැන කිව්වකේ. ඔව් මට යාළුවෝ හම්බුනම ඇත්තටම අයියේ මේ මාව දාලා යන්නේ නැහැ. මං ඒ කට්ටිය දාලා යන්නේ නැහැ. ඉන්නවා මිස් වෙච්ච යාළුවෝ ඉන්නවා ඇත්තටම මතක් කරනවා දුකයි. සමහර අය ලංකාවේ නැහැ රට ඉන්නේ. යාළුවෝ දැන් එක එක්කෙනා බැඳිනවා. ඒකත් නියමයි. එතකොට අපේ අම්මා තමයි ෆෝම් වෙන්නේ. ඉතින් යාළුවෝ මාව දාලා යන්නේ හැරි යාළුවන්ට ගොඩක් ආදරේ. මොකද? කියන්නේ අපිට පේන්න හිටපු යාළුවෝ දැන් ඇත්තට පේන්න නෑ. නමුත් අපි හැමදාම දුරින් හිටියත් යාළුවෝ ඒක හැමදාටම තියෙනවා ඒක. මෙයා නැති වුණොත් මොකද හිතෙන්නේ යාළුකම? මේ වැඩසටහන YouTube එකේ බලබල ඉන්නවනේ අය. ඒක වෙන එකක් නෑ. අපි දෙන්නක ටිකක් ටයිප් දෙක එක වගේ. හැමදේම බැලුවොත් එක වගේ යන්නේ. මේ ඉතින් එහෙම වෙන එකක් නෑ. දැන් සමහර වෙලාවට මල්ලි මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නවා නම් තවත් ගෑණි යාළුවෙක් ඉන්න එකට අකමැතිනේ. ඔයාට එහෙම ප්‍රශ්නයක් නැද්ද? නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. ඊළඟට අපි තෝරගන්නේ කාගේ සින්දුවද? සෙන්කඩගල නුවරට අපි ආරාධනා කරනවා. කඩකල නුවරට වහින වැස්ස හවස ඔබ ගැන මතක අහුරු දුන්නා පිරලෙසම සුන්දර වැවරවුමට යන්නේ නෑනේ තාම ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට ඔබගේ තුරුලේ ගිලිහි පරවූ මලකී සුලගේ පාවූ අහසත් කළුවේ අකුරුත් බොඳවී කඳුලේ පැටලී තනිවී සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස ඔබ ගැන මතක අහුරු දුන්නා පෙරලෙසම පත්බෙල් පටලාගෙන පියබුව හන්තාන තවමත් මුන්නු ලෙසම ඉන්නවානේ තවම දැවුදිය නිසල වෙලා මගේ හදවත වගේම දලනා සවිදු පිහිට විතරයි මට උරුම අහසත් කළුවේ අකුරුත් බොඳවී කඳුලේ පැටලී තනිවී සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස ඔබ ගැන මතක අහුරු දුන්නා පෙරලෙසම සියාවැටුණු සුනක් ළඟ හවස පරවුණු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුණ ඉඳ හිට පහු වෙනකොට තවමත් වැවරවුම ඇස් දෙක වසන්නුනේ පම
පමණයි සරණ ගල නුවරට වහින වැස්ස හවස ඔබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම සුන්දර වැවරවුමට යන්නේ නෑනේ තාම ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට ඔබගේ තුරුලේ ගිලී පරවූ මලකී සුළගේ පාවූ අහසත් කළුවී අකුරුත් බොඳවී කඳුලේ පැටලී තනිවී සිංකඩගල නුවරට වහින වැස්ස හවස ඔබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම අත්පුරයක් ගන්න මේ ඔයාට අපි ඇත්තටම සුබපතවනේ ටාස්ටි හොඳ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මේ කියන්නේ ඔය අම්මයි මිතුරුකම හැමදාම තියාගන්න නේද හොඳ යාළුවෝ හදක් තියෙනවා හොඳ ගායකයෙක් වෙන්න ඕන නේද හරි හරි හර්ෂ් වගේ ඔරිජිනල් සින්දු කීයද කරලා තියෙන්නේ මගේ දැනට ඔරිජිනල්ස් තියෙන සිංගල් එකයි තියෙන්නේ එකයි එකකින් රාගිනී සින්දුවනේ ටාස්ටි වගේ අහලා තියෙනවනේ ඒක අපි දන්න සින්දුව කියන්නේ සමහර අයගේ ටර්නින් පොයින්ට් එක සින්දුවක් එන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්. හරි ඒ සින්දුව ගැන මොකද හිතන්නේ? රාගිනියද? ඔව්. මම ආසයි. හරි. දෙනවනේ full help එක. ඔව්. අනිවාර්යයෙන්ම. එහෙනම් ප්‍රසංග වේදිකාවට මේ නර්තන ශිල්පීන්ට ආරාධනා කරනවා මුලින්ම. මේ මధుර මනෝහර කටහඬ රාගිනියේ වේදිකාවේ හැරි හර්ෂ් you guys. Ena, ane, yeah, kenapa? Yeah.
එකම දෙකම මට පිස්සු වගේ හිත ගැස්සේ දැනේ කැකුම කැකුම ගුඹ පිච්චේ රාගිනිය ඉනි දැල්ල එකම ඇදිය සුලිය මැද කැරකෙමු රඟ දාලා ඔක්කොම හුරු බූටි ටිකක් චන්දි හැරි බලන්න මම හැන්ඩි BMW වන්ඩි අපි රවුම යමු කැන්ඩි ඔයා තියෙන අඩි ඉබේ වදිනව අප්පුඩි හරිම ස්වීට් ඔයා චබි රාගිනිය නාරිලිය රඟ දෙන අනුරාගිනිය අවුරුද ඔබ හැබැයි රූබරිය දෙහිනිය මන බඳුනු හිත හිරිවටුටනම ශෘංගාරී මනහාරී නෙතුක හිත ගස්සන මහා රහම පුතා උසිගන්වන ඔය නාරි කුසුඹට මං ආවා අපිට ගන්න thank you ඊළඟ ගසගන්න අවදාහරි නේද අපි සුබපතනවා දක්ෂ මම එන්ටර්ටේනර් රයිට් නංගිලා මල්ලා සද්දෙන් ඔයාලා හැමෝටම thank you එන්න මේ අයියට මම එයාව දන්නේ නැහැ. ඔය සින්දුව මං අහද්දි මං එයාව දන්නේ නැහැ. හැබැයි මං ඒ සින්දුවට මාර ආසයි. thank you so much මොන බලන්න ඒක කියන්නේ ඇත්තට වා එක කටපාඩම් නේද වලේ සින්දුව පාඩම් අහලව. ඒක තමයි දැන් වා මේ අද දවසට මට ඒක ඇති සතුට හරි තව වෙලාවක් තියෙනවා අපිට ඉස්සරහනේ එකතු වෙලා ඉන්න බ්‍රේක් එකට ගිහලා වෙලා ආයෙසරක් හම්බ my friends
විනාඩි කිහිපයයි ගත වෙන්නේ non stop එකක් විදිහට මේක දිගටම ගීත ගායනා කිරීමේ තරගයක් වගේ. ඊළඟ තරුව අපි ආරාධනා කරනවා ටස්නි පෙරේරා. ඔන්න බෙලොසෙන් ටැග් දිනවා අධ්‍ය අරන් යන්න ඕන. වව්. හරිද? පොරොන්දු වෙච්ච දේ ටැග් දිනවා. රයිට්. එතම මේ අද දවස අපි my friends මෙයා සප්නා පාරදීගේ මෙයා ටාෂ්නි සලම සලා මොකද දෙන්නේ? ආසයි හරිම සතුටුයි ලොකු වෙනසක් ඇත්තටම ඔයා ලොකු එලියක් එකතු කරා මේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ස්තුතියි මට ඉන්වයිට් කරලා සම්බන්ධයෙන් සහ ඔයගලන්ට හොඳ යාළු ටිකක් හම්බුණාද? ඉතින් ස්තුතියි. හරි හරියට තව 3 දිනේ යාළු සෙට් එකක් කරනවා. ගේලවත් කරගන්න ඕනේ. කොහොමද? my friends වලින් අද තවත් අලුත් යාළුවෝ ටිකක් එකතු වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. සප්නා. හොඳයි. අනේ සප්න විතරයි. ඉතින් හොඳයි වැඩසටහන. ඉතින් අයියත් එක්ක මේ වැඩසටහන පළවෙනි වතාව. ඇත්තටම හොඳයි. කියන්නේ මම හිතනවා ඉස්සරහටත් ඔයා තමයි ඉතින් මේ වැඩසටහන කරන්නේ. ඉතින් හොඳ එලියක් වෙයි කියලා හිතනවා ඉස්සරහට.
ස්තුතියි මට ආරාධනා කරාට වගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකට. thank you කියලා අරගොල්ලන්ට. කියවත් ඒවා නෙමෙයි කියලා කියන්නේ. නෑ කියලා නෙමෙයි. ඔය විදිහට වචන පොඩ්ඩ දෙන්න අපිට. මොකද ඉතින් සතුටුයිනේ. සතුටුයි. පැයක් කොහොම සතුටුයි. කාඩ් එක කුඩු නොකර ෂේප් එකේ කුඩු ගාලා. මේ පොඩි රයිස් එකකට පොරොන්දු වෙලා ආවේ. අතරම සතුටුයි ඒ ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරපු එකට. ඉතින් යාළුවෝ ගොඩක් හම්බුණා හැරියා ඒවා නම් දන්න අවුරුදු 3ක් විතර. ඒ සතුටුයි. right තෑගි පෙරලා ගන්න නැතුව සියලු දෙනාම නැගිටින්න. අද දවසේ my friends වැඩසටහන ලස්සන කරන්න ටෂ්නි ඒ වගේම සප්නා උපරිම සහයෝගයක් දුන්නා. හැමදාමත් ලෙන්ගතුකම් හිතවත්කම් ආදරණීය යාළුකම් හදවත් තුළ තියාගන්න කියන ප්‍රාර්ථනාවෙන් my friends අවසන් කරන්න කලින් පුබුදු පාට ආරාධනාව අවසාන ගීත ගාන්න කරන්න සියලු දෙනාටම ස්තුතියි.